ආයුබෝවන් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝටම සුබ දවසක් ඉතින් විශ්ම පුවත් YouTube channel එකෙන් මම අද ඔයාලට ගෙනාවා නවතම පුවතක්. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණු ආන්දෝලනාත්මක පුවතක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ ජනප්‍රිය නළු හිරාන් යටෝවිටගේ විවාහය නිමාවට පත්ව ඇත. මාර්තු 11 වනදා හිරුනිකා මහත්මිය ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ නිල වශයෙන් මේ ප්‍රකාශයට පත් කළා. ඇය සඳහන් කළේ මෙම තීරණය පහසු එකක් නොවූ අතර මාස ගණනාවක් සිතා විමසාගත් එකක් බවයි. වසර 10කට වැඩි කාලයක් එකට ගත කළ මොවුන් විවාහය තුලදී උපරිම ආදරය සහ සහාය ලබා දී තිබුණා. නමුත් ජීවිතයේ නොහැඳිනිය හැකි හැරවුම් මත දෙදෙනාම වෙනස් මාර්ගයන් දිසාවට යාමට තීරණය කළා. අද වන විට අපගේ විවාහය නිමාවට පත්වී තිබෙනවා. නමුත් එකිනෙකාට අපගේ ගෞරවය සහ හොඳම දෙය පමණක් ප්‍රාර්ථනා කරමු. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වුණේ බොහෝ කාලයකට පෙරයි. 2014 වර්ෂයේදී විවාහ වූ මොවුන් එකිනෙකාට අවංකව සහාය ලබා දෙමින් ජීවිතය ගත කළා. කලා ශාස්ත්‍රයේ ජනප්‍රිය නළුවරයෙකු වූ හිරාන් සහ දේශපාලන ශාස්ත්‍රයේ කැපී පෙනුණු චරිතයක් වූ හිරුනිකා අතර ඇතිවුණු සබඳතාවය මුලදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා. නමුත් විවිධ අභියෝගවලට මුහුණ දුන් මොවුන් ජීවිතයේ නව පරිච්ඡේදයකට පිවිසීමට තීරණය කළා. ඔවුන්ගේ දරුවන් පිළිබඳව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. ජීවිතය තුළ එක් එක් මොහොතවල් අපට ගෙන එන්නේ අලුත්ම අත්දැකීම්. ඉතින් කොහොම නමුත් හිරුනිකා සහ හිරාන්ගේ අනාගතය සඳහා අපි සුබ පැතුම් ප්‍රකාශ කරමු. ඉතින් ඔවුන්ගේ නව ගමන සාර්ථක වේවා. ඉතින් විශ්මිත පුවත් මවන මෙවන් කලාලොවේ මෙවන් විශ්මිත සත්‍ය පුවත් දැනගන්න අප සමග එක්වෙන්න කියලා මම ඔබට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. ඉතින් එහෙනම් ලයික් එකක් දාගෙනම යන්න. අලුත්ම ගොසිප් සත්‍ය පුවත් දැන ගැනීමට අපේ විශ්ම පුවත් channel එක මතක ඇතුව subscribe කරන්න. ඉතින් නැවත හමු වෙනතුරු හැමෝටම සුබ දවසක්.